අද අපි ඇවිල්ලා ඉන්නේ නවීකරණය වෙච්ච Risman Physio Health Care Hospital එකට. ඇතුළට ගිහිල්ලා බලමු මොනවද මේකේ කරන ට්‍රීට්මන්ට්, ඒ වගේම මොන වගේ රෝග වලටද ට්‍රීට්මන්ට් කරන්නේ කියලා. එන්න මාත් එක්ක. අයිබෝන් Risman Physio Health Care Hospital එක. අපිට කියන්නකෝ මෙතනින් මොකද්ද වෙන්නේ කියලා. මෙතන වෙන්නේ ගොඩක් වෙලාවට අපිට එන පේෂන්ට්ස්ව සුවපත් කරලා යවන එක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. ඒක කරන්නේ ෆිසියෝതെරපි මගින් ජර්මන් තාක්ෂණයත් එක්ක. මෙතන මොන වගේ රෝග වලටද ට්‍රීට්මන්ට් කරන්නේ? ෆිසියෝതെරපි කරන්නේ? පාකින්සන් අංශභාගය, ඔස්ටියෝආතරයිටිස්, ඒ වගේම සන්ධි වේදනා වලට ඒ වගේව තමයි මූලික. ඒ තව රෝග රැසක් තියෙනවා කරන්න. ඒ වගේම අපි ක්‍රීඩා සම්බාහනත් කරනවා. අනිත් ආයතනත් එක්ක ගත්තහම ඇයි මේ හොස්පිටල් එක සුවිශේෂී වෙන්නේ? අනිත් ආයතනත් එක්ක ගත්තහම ගොඩක්ම සුවිශේෂී වෙන්නේ අපේ තාක්ෂණය. ජර්මන් තාක්ෂණය තමයි ගොඩක් අපි භාවිතා කරන්නේ. ඒ වගේම ගොඩක් ටෙක්නොලොජි එක තියෙනවා අනිත් හොස්පිටල් වලට වැඩිය. අපිට කියන්නකෝ මොන වගේ ප්‍රයිසස් වලටද ඔයාලගේ ට්‍රීට්මන්ට් ලබා ගන්න පුළුවන් කියලා? අපේ ප්‍රයිසස් සාධාරණ ප්‍රයිසස් වලට යනවා වෙන ආයතන වලට වැඩිය. ගොඩක් ගාණ අඩුවෙන් සාධාරණව ඕනම කෙනෙක්ට ලංකාවේ දැන් අපි මේ ඉන්නේ කොට්ටාව ශාඛාවේ. එතකොට මේට අමතරව වෙන කොහේ හරි ශාඛා තියෙනවද සේවාව ගන්න? අපේ තියෙනවා දෙහිවලත් තවත් ශාඛාවක්. ඒක තියෙන රිස්මන් ෆිසියෝ සෙන්ටර් කියලා නමින් තමයි තියෙන්නේ. ස්තුතියි. අපි එහෙනම් ඇතුළට ගිහලා බලමු. හරි. අපි එහෙනම් අපේ මේ සෙන්ටර් එකෙන් වෙන දේවල් ගැන ෆිසියෝതെරපිස්ට්ලාගෙන් අහලා බලමු. මේ මැෂින්ස් වලින් මොනවද කරන ට්‍රීට්මන්ට් කියලා අපි මුලින්ම බලමු. එබැවින් මට කියන්නකෝ මෙන්න මේ මැෂින්ස් වලින් මොන වගේ ට්‍රීට්මන්ට්ද කරන්න කියලා. මේ මැෂින්ස් ඔක්කොම පාවිච්චි කරන අපේ විශේෂයෙන් පැරලයිස් පේෂන්ට්ස් ලගේ මොබිලිටි එක ෆන්ක්ෂනලිටි වැඩි කරන්න තමයි මේ මැෂින්ස් ඔක්කොම වගේ යූස් කරන්නේ. මේ මැෂින් එක ඒ වගේම මේ ස්ටැටික් සයිකල් කියන මැෂින් එක ඔක්කොම යූස් කරන්නේ අපේ පැරලයිස් පේෂන්ට් ලගේ ෆන්ක්ෂනලිටි එක වැඩි කරන්න. මේකෙන් එන්නේ මොන වගේ දේවල්ද? මේ උපකරණයෙන් අපි කරන්නේ පේෂන්ට්ස් ලගේ කකුල් වල වීක්නස්, මසල්ස් වල වීක්නස් තියෙනම් කකුලේ තියෙන මසල්ස් වල ශක්තිමත් බව වැඩි කරන්න, පාදයේ ඉදිරිපස තියෙන මසල්ස් වල සහ පිටුපස තියෙන මසල්ස් වල ශක්තිමත් බව වැඩි කරන්න තමයි මේව යූස් කරන්නේ. මේ මැෂින් එක මොකද්ද? මේ තියෙන ස්ටෑන්ඩින් ෆ්‍රේම් එක කියන්නේ පැරලයිස් පේෂන්ට්ස් ලට ස්පයිනල් කෝඩ් ඉන්ජරිස් වෙච්ච පේෂන්ට් ලට මේකේ එයාට කෙලින් හිටවලා කාල ප්‍රමාණයක් අපි තියනවා මෙයාව පේෂන්ට්ව. ඒකෙන් එයාව කෙලින් හිට ගන්න එයාට ශක්තිය ලැබෙනවා, එයාගේ ලෝවර් ලිම්බ් ස්ට්‍රෙන්ත් වෙනවා. ඒ වගේ කාර්යයන් සඳහා තමයි මේ ස්ටෑන්ඩින් ෆ්‍රේම් එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඇවිදින්න බැරි කෙනෙක්ට සහ හිට ගන්න බැරි කෙනෙක්ට හිටවල තියෙන එක තමයි මේකෙන් මූලිකම වෙන්නේ. ඔව්, හිටවන එක තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ සහ කකුල් දෙකට බර යටෙන එක. කකුල් දෙකට weight බෑවෙන එක තමයි මේකෙන් කරන්නේ. මේ මැෂින් එක ගැන කිව්වා. මේ තියෙන hand wheel machine එක කියන්නේ පැරලයිස් patient ලට එයාලගේ hand functions ගොඩක් අඩුයි. muscles weak, එයාලගේ arms weak. ඒ නිසා ඒගොල්ලන්ගේ අතේ hands වල arm එකේ functions වැඩි කරන්න, mobility වැඩි කරන්න තමයි මේ machine එක පාවිච්චි කරන්නේ. මේ ඉන්නේ ප්‍රතිකාර කරන මෙතනින් ප්‍රතිකාර ලබා ගන්න රෝගියෙක්. අපි මේ මැෂින්ස් දෙකක් මම හිතන්නේ පාදයේ සහ අත් වලට දෙකක් තියෙනවා මැෂින්ස් දාලා මේ මැෂින්ස් දෙක ගැන සහ මේ රෝගිය ගැන පොඩි විස්තරයක් කතා කරමුනේ. දැන් අපි ඉන්නේ මේ හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබා ගන්න රෝගියෙක් ළඟ. මට කියන්නකෝ මේ මැෂින්ස් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා මේ රෝගියාට. මේ මොන රෝගය වැළඳිලාද, මොකද්ද මේ කරන ප්‍රතිකාර සහ මේ මැෂින්ස් ගැන පොඩි විස්තරයක්. මේ රෝගියාට තමයි කිව්වොත් ස්පයිනල් කෝඩ් ඉන්ජරි එකක් වෙලා තමයි අපි ළඟට ආවේ. අතර යූස් කරලා තියෙන අපි හෑන්ඩ් මැෂින් එක සහ පාදයට තව ක්‍රියාකාරකම කරන ගමන් ඉන්නේ. මම මුලින් කියන්නම් මේ හෑන්ඩ් මැෂින් එකෙන් මොකද වෙන්නේ කියලා. මේ හෑන්ඩ් මැෂින් එකෙන් ප්‍රධාන වශයෙන් මේ අතේ තියෙන ෆන්ක්ෂන්ස් මූවමන්ට්ස් තමයි වැඩ කරන්නේ. මේ අතේ තියෙන හැම පොඩි කුඩා ස්මෝල් ජොයින්ට් එකකම මූවමන්ට්ස් මේ මැෂින් එකෙන් වැඩ කරනවා. අත චලනය කරන අමාරු රෝගීන්ට සහ ඇඟිලි නමල දිගාරිනව කරගන්න අපහසු තනියෙන් කරගන්න අපහසු රෝගීන්ට මේ මැෂින් එක පාවිච්චි කරනවා. ඒ වගේමයි සහ මේ
රෝගියා ගත්තොත් මේ රෝගියාට අත් දෙකේ සහ කකුල් දෙකේ වීක්නස් තියෙනවා. ඒකයි තනියෙන් එයාට විදින්න අපහසුකම තිබ්බේ. දැන්ට එයා තනියෙන් හිට ගන්නවා. තනියෙන් බැලන්ස් වෙලා ඉන්න ලොකු හැකියාවක් තියෙනවා එයාට. කකුල් දෙකේ සහ අත් දෙකේ මාංශ පේශි ශක්තිමත් කරන තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ අවස්ථාවේ රෝගියාගේ. මේ අවස්ථාවේ අපි කරන්නේ ආගේ පාදයේ ශක්තිමත් කරන්න, මාංශ පේශි ශක්තිමත් කරන්න ස්ට්‍රෙන්ත් එක්සර්සයිස් තමයි අපි දැන් කරගෙන යන්නේ. One, two, three, four, five, six, seven, eight. කොහොමද ඔබතුමාට දැන් දැනෙන්නේ? ආවට වඩා මෙතනින් සෝයක් තියෙනවනේ. මම මාස 5ක් විතර මේ අසනීප වෙලා හිටියා. ඔපරේෂන් එකක් කරා. ඒ වුණත් හරි ගියේ නෑ. දැන් මෙතෙන්ට ඇවිල්ලා දවස් 23ක් විතර වෙනවා. දැන් මට හිට ගන්න පුළුවන්, බත් කන්න පුළුවන්, දත් මදින්න පුළුවන්. ඒ වගේ සුළු සුළු වැඩ ටිකක් කරගන්න පුළුවන්. කිසිම දෙයක් කරන්න බැරුව හිටියේ. අනික මෙතන ආයතනය හැමෝම සුවඳව මට සෑහෙන සතුටින් උදව් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමෝටම කියනවා මෙතනට ඇවිල්ලා පුළුවන් නම් අසනීපයක් තිබේ නම් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා ප්‍රතිකාර කරන්න. බොහොම ස්තුතියි අදහස් දුන්නාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා Travels 360 අපි ප්‍රාර්ථනා කරනවා. Thank you.